content creator කෙනෙක් වුණත් ඔයා ඉස්කෝලේ යන කෙනෙක් වුණත් ටීචර් කෙනෙක් වුණත් මේ මොන කවුරු වුණත් ඔයා අනිවාර්යයෙන්ම ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම ඉන්ටර්නෙට් යන්න කෝල් ගන්න මේ SIM එකක් පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් දුරට පාවිච්චි කරන්නේ ඩයලොග් SIM එකක් වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ ඩයලොග් SIM එකකට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යන්න ඒ වගේම ඉතින් ඔයාට ඩේටා කාඩ් එකක් දාගන්න නැතුව ඔයාට මාසෙටම ඇති වෙන්න එක පැකේජ් එකක් දාගෙන ඒ පැකේජ් එක පාවිච්චි කරලා ඔයාට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යන්න පුළුවන් සහ ඔයාට අවශ්‍ය කරන ඕන දේවල් මෙන්න මේ පැකේජ් එකක් හරහා කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඩයලොග් ලගින් දීලා තියෙන අන්ලිමිටඩ් ෆන් බ්ලාස්ටර් පැකේජස් කිහිපයක් ගැන. ඉතින් ඒ වගේ මිල ගණන් සහ මේ හැම දෙයක්ම අද වීඩියෝගෙන් කතා කරනවා. ඉතින් වීඩියෝකට යන කලින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. පාර තියෙන subscribe button එක අන්න එකත් click කරලා bell notification එක ඕල් දාලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝස් නාරම්භන්න. ඉතින් පළවෙනි පැකේජ් එක විදියට ගෙනලා තියෙන Facebook, WhatsApp, YouTube සහ Instagram යන්න පුළුවන් unlimited පැකේජ් එකක්. ඉතින් මේක දවස් 30ක වගේ කාලයක් වළංගු වෙනවා. ඒ කියන්නේ හරියට මාසයක් මේ පැකේජ් එක වළංගු වෙනවා. ඉතින් මේ පැකේජ් එකේ Facebook, WhatsApp, YouTube, Instagram වලට අමතරව අනිත් app සහ website පාවිච්චි කරන්න ඉන්ටර්නෙට් යන ඔයාට GB 4ක data ප්‍රමාණයක් දීලා තියෙනවා. ඊට අමතරව ඕනම network එකකට call ගන්න ඔයාට විනාඩි 100ක කාලෙකුත් මේ පැකේජ් එක හරහා ලබා දීලා තියෙනවා. ඉතින් මේ පැකේජ් එකේ මිල වෙන්නේ රුපියල් 797. ඉතින් ඔයාලට මේක 797ක රීලෝඩ් එකක් දාලා ඔයාලට මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි පැකේජ් එක විදිහට Facebook, WhatsApp, Imo, Viber සහ Instagram පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ලිමිට් පැකේජ් එකක්. ඔයාලට GB 20ක ප්‍රමාණයක් තමයි මේකෙදි හම්බෙන්නේ. මෙන්න මේ මම කියපු apps ටික පාවිච්චි කරන්න. ඉතින් මේකත් හරියට මාසික කාලයක්, ඒ කියන්නේ දවස් 30ක කාලයක් වළංගු වෙනවා. ඉතින් මේ පැකේජ් එකේ ප්‍රයිස් එක බැලුවොත් 348 ෆන් බ්ලාස්ටර් පැකේජ් එක කියලා තමයි කියන්නේ. ඔයාලට ඒකත් රීලෝඩ් එකක් දාලා මේ විදිහට ඇක්ටිව් කරගන්න පුළුවන්. ඊළඟ පැකේජ් එක තමයි Instagram සහ TikTok වලට දීලා තියෙන GB 15 පැකේජ් එක. ඉතින් මේකෙදි ඔයාලට මේ Instagram සහ TikTok පාවිච්චි කරන්න හම්බෙන්නේ GB 15ක ප්‍රමාණයක්. ඉතින් මේ පැකේජ් එකත් ඔයාලට දවස් 30ක කාලයක් වළංගු වෙනවා. ඒ වගේම මේ පැකේජ් එකේ ප්‍රයිස් එක ගත්තොත් රුපියල් 305ක් වෙන්නේ. ඉතින් ඔයාලට රුපියල් 305ක රීලෝඩ් එකක් දාලා මෙන්න මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඊළඟ පැකේජ් එක තමයි Facebook, WhatsApp, YouTube unlimited පැකේජ් එක. ඉතින් මේක තමයි ගොඩක්ම දෙනෙක් පාවිච්චි කරන්නේ. මේකෙදි ඔයාට anytime GB 3ක් හම්බෙනවා. මේ unlimited පැකේජ් එකට අමතරව ඔයාට අනිත් app සහ website පාවිච්චි කරන්න, ඉන්ටර්නෙට් යන්න වගේ දේවල් වලට ඔයාට මෙන්න මේ GB 3 පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකත් මාසෙකට තමයි වළංගු වෙන්නේ. ඒ කියන්නේ දවස් 30ක් වළංගු වෙනවා. ඉතින් මේ පැකේජ් එකේ ප්‍රයිස් එක ගත්තාම ප්‍රයිස් එක රුපියල් 547ක් වෙනවා. ඔයාට 547ක රීලෝඩ් එකක් දාලා මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. මගේ ලිස්ට් එකේ ඊළඟට තියෙන පැකේජ් එක තමයි මෙන්න මේ YouTube unlimited පැකේජ් එක. ඉතින් මේ පැකේජ් එක වලට දවස් 30ක කාලයක් වළංගු වෙනවා. ඒ කියන්නේ හරියටම මාසෙක කාලයක් මේ පැකේජ් එක වළංගු වෙනවා. ඉතින් මේකෙදි YouTube unlimited අමතරව ඔයාට anytime data GB 1.4, ඒ වගේම night time bonus GB 1.4, ඒ වගේම 4G bonus 0.7 GB හම්බෙනවා. ඉතින් මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්නවට රුපියල් 336ක රීලෝඩ් එකක් දාගත්තා නම් මේ පැකේජ් එක ඇක්ටිව් වෙනවා. ඉතින් ඊළඟට මගේ ලිස්ට් එකේ තියෙන්නේ මෙන්න මේ ෆන් බ්ලාස්ටර් පැකේජ් එක. මේකෙදි ඔයාලට Facebook, WhatsApp, Instagram, Spotify පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි ලිමිට් පැකේජ් එකක්. මේක GB 5ක ලිමිට් පැකේජ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ වළංගු කාලය වෙන්නේ දවස් 14ක්. ඒ කියන්නේ හරියටම සති දෙකක්. ඔයා මේ සති දෙක ඇතුළත මේ GB 5ක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට 134ක රීලෝඩ් එකක් ඔයා දාගත්තොත් මේ පැකේජ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ පැකේජ් එක විදිහට මම ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ ෆන් බ්ලාස්ටර් පැකේජ් එකක්. ඒකත් Facebook, WhatsApp, YouTube සහ Instagram වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක unlimited පැකේජ් එකක්. ඉතින් මේකේ බලන් කාලේ වෙන්නේ දවස් 7ක්. ඒ කියන්නේ හරියටම සතියක්. ඔයාලට මෙන්න මේ පැකේජ් එක පාවිච්චි කරන්න පුළුවන් ඇක්ටිව් කරගත්තොත්. ඉතින් මේකෙදි ඔයාලට මේ Facebook, WhatsApp, YouTube, Instagram වලට අමතරව පාවිච්චි කරන්න data MB 250ක ප්‍රමාණයක් දීලා තියෙනවා. මේක anytime data ප්‍රමාණයක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පැකේජ් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 197ක්. ඔයාලට මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන් රුපියල් 197ක රීලෝඩ් එකක් දාලා. ඊළඟට මගේ පැකේජ් ලිස්ට් එකේ තියෙන්නේ මෙන්න මේ Netflix පැකේජ් එක. Netflix unlimited පාවිච්චි කරන්න පුළුවන් දවස් 7ක් වෙනකන්. ඉතින් මේකේ වළංගු කාලය වෙන්නේ දවස් 7ක්. ඔයාලට මේකෙදි රුපියල් 590ක රීලෝඩ් එකක් දාගත්තොත් ඔයාලට මෙන්න මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ පැකේජ් එක විදියට තියෙන්නේ මෙන්න මේ Netflix පැකේජ් එක. ඉතින් ඒකත් දවස්
7ක කාලයක් තමයි වළංගු වෙන්නේ. මේකත් අන්ලිමිටඩ් Netflix බලන්න පුළුවන් වාට. ඒ වගේම මේ පැකේජ් එක වෙන්නේ රුපියල් 790ක මුදලක් වෙනවා. ඉතින් වාට මේකෙදී 790ක රීලෝඩ් එකක් දාගත්තොත් මෙන්න මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඊළඟ පැකේජ් එක විදියට ගෙනලා තින්නේ ඒකත් Netflix පැකේජ් එකක්. ඉතින් මෙන්න මේ පැකේජ් එක වාට දවස් 30ක් ඒ කියන්නේ මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් 1490ක් තමයි වෙන්නේ. ඉතින් වාට 1490ක් රීලෝඩ් එකක් දාලා වාට මෙන්න මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඊළඟ පැකේජ් එක විදියට තියෙන්නේ ඒකත් Netflix පැකේජ් එකක්. මේ පැකේජ් එකත් වාට අන්ලිමිටඩ් පාවිච්චි කරන්න පුළුවන් දවස් 30ක් යනකම්. ඒ කියන්නේ හරියට මාසයක්. ඉතින් මේ පැකේජ් එකේ ප්‍රයිස් එක වෙන්නේ 1990ක් සහ ටැක්ස් එකතු වෙනවා මේ පැකේජ් එකට. 1990ක රීලෝඩ් එකක් දාලා මෙන්න මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඊළඟ පැකේජ් එක තමයි මෙන්න මේ වීඩියෝ කන්ෆරන්සින් පැකේජ් එක. ඉතින් මේකත් වාට anytime data unlimited තියෙනවා. ඒ වගේම මේකේ වළංගු කාලය වෙන්නේ දවස් 30ක්. ඒ කියන්නේ හරියට මාසයක්. ඉතින් මේ මාසය ඇතුළත වාට මේ පැකේජ් එක දාන්න පුළුවන් වෙන්නේ එකපාරක් විතරයි. ඉතින් ඒ වගේම තමයි මේ පැකේජ් එකේ ප්‍රයිස් එක වෙන්නේ 724ක්. ඒ කියන්නේ වාට රුපියල් 724ක රීලෝඩ් එකක් දාගත්තොත් මෙන්න මේ පැකේජ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙදී අපිට ලිමිට් ඇප්ලිකේෂන් තියෙනවා. ඉතින් මොනවද කියලා බැලුවොත් මේ ලිමිට් ඇප්ලිකේෂන් විදියට Microsoft Office 365 including Microsoft Teams සහ Zoom පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ පැකේජ් එක දාගත්තොත්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කෝල අවසන් වෙනකම් බැලුවන ඔයාලටත් unlimited fun blaster packages ගැන ඔයාලට සම්පූර්ණ අයිඩියා එකක් ගන්න ඇති. ඉතින් මේ පැකේජ් පාවිච්චි කරලා ඔයාලගේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කෝලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන ඩයලොග් තින් එකක් පාවිච්චි කරන අයට ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඊට අමතර මොන වගේ වීඩියෝස් ද ඔයාලට ඉස්සරහට ඕනි කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔයාලගේ සලිබටෙක් channel එක තාම subscribe කරලා නැත්නම් අහලා තියෙන subscribe button එකක් අන්නේ click කරලා එතන මෙනවා bell notification එකක්. අන්නේ bell notification එක ඕල් දාලා තියාගන්න. මේ වගේ වීඩියෝස් හැමෝටම කලින් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අදට ගිහිල්ලා නම් නැවත මේ වගේ brand new interesting video එකකින් සලිබටෙක් YouTube channel එකකින්